ආයිබෝවන් අද අපි ඔබට තොරතුරු ගෙන එන්නේ යුද ගුවන් නාවික ශක්තිය වගේම ආර්ථික අතුනුත් ලොව ප්‍රබලතම රටක් වන චීනය පිළිබඳව. ඉතින් රැඳෙන්න මාත් එක්ක මේ වීඩියෝ එකේ අවසානයේදී අපි යමු චීනය වෙතට. අංක 1 චීනයේ විශාලත්වය වර්ග කිලෝමීටර 95,96,961ක් පමණ වනවා. ඒ වර්ග සැතපුම් වලින් නම් වර්ග සැතපුම් 37 ලක්ෂයකට අධිකයි. චීනය ලෝකයේ තුන්වන විශාලතම රට බව තමයි සඳහන් වන්නේ. අංක 2 චීනය ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සිටින රට. ඉතින් ඔබ දන්නවා කලක් ලෝක වැඩිම ජනගහනය සිටි රට ලෙස නම් දරා සිටි චීනය වේලීට දෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ අපේ අසල්වැස ඉන්දියාව. ලෝක වැඩිම ජනගහනය සිටින රට බවට පත් වීමෙන් පසුව අංක 3 චීනයේ අගනුවර වන්නේ බීජිං නගරයයි. ඒ වගේම චීනයේ විශාලතම නගරය සහ කාර්ය බහුලම නගරය වන්නේ ෂැන්හයි නගරය. අංක 4 චීනයේ භාවිතා කරනු ලබන මුදල් ඒකකය වන්නේ චීන යුවාන් මුදල් ඒකකය. චීන යුවාන් එකක් අපේ රටේ මුදල් වලින් නම් රුපියල් 40කටත් වැඩි බව ඔබට සඳහන් කළ යුතුයි. අංක 5 චීනයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 8,154ක් පමණ වෙනවා. දළදේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.97ක් බව සඳහන් වන්නේ. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමිවන්නේ චීනයට බව ඔබට සඳහන් කළ යුතුයි. අංක 6 ලෝකප්‍රකට චීන මහා ප්‍රාකාරය පිහිටා තිබෙන්නේ චීනයේ. ක්‍රිස්තුපූර්ව 6 වන ශතවර්ෂයේදී චීනයේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද චීන මහා ප්‍රාකාරය අභ්‍යවකාශයට පවා දිස්වන පෘථිවියේ ඇති එකම මානව ඉදිකිරීම බව තමයි සඳහන් වන්නේ. මෙහි දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 6,400ක් පමණ වෙනවා. අංක 7 චීනය පිහිටා තිබෙන්නේ තවත් රටවල් 14ක් සමග දේශ සීමාවෙන් වෙන්වයි. ඒ තමයි රුසියාව, මොංගෝලියාව, ඉන්දියාව, පාකිස්තානය, උතුරු කොරියාව, ටිබෙටය, වියට්නාමය, ලාओසය, මියන්මාරය, භූතානය, නේපාලය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ කසකස්තානය යන රටවල් වලට මායිම්ව තමයි චීනය පිහිටා තිබෙන්නේ. ඉතින් අපි අද ඔබට තොරතුරු රැගෙන ආවේ ආසියානු මහද්වීපයේ විශාලතම රට සහ ලොව බලවත්ම යුද ශක්තියක් හිමි ලෝකයේ දෙවෙනි විශාලතම ආර්ථිකය හිමි චීනය පිළිබඳව. ඉතින් මෙතෙක් වේලා වීඩියෝ නැරඹූ ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අදට සමුගෙන යනවා. ඔබට සුබ දවසක්. ජය වේවා.